Hello guys, welcome back. ඉතින් මොකෝ වෙන්නේ ඉතින් ඔන්නවලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් අරගෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඉතින් ගේම් එකේ වටිනම pet skin පහ කියන්නේ pet ලගේ skill පහ ගන්න ඔයාලා යද්දි දාන් යන්න ඕනේ සුපිරිම pet ලා ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ගොඩක් අය හිතන් ඉන්නවා ගේම් එකේ pet skill වලින් ලොකු දෙයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තම කතාව කිව්වොත් ඉතින් pet skill වලිනොත් character skill වලට සමාන දෙයක් ඉතින් ගේම් එකේ වෙනවා. හරිද? ඉතින් ඒ වගේ මතක් කරනවා. ඉතින් අපේ වීඩියෝස් 30 අද 17 වෙනි දවසේ ඉතින් කොහොම හරි ඉතින් ඔයාලට ඉස්සරහට තවත් අලුත් මලුත් වීඩියෝස් 13ක් අරන් එනවා. ඒකින්ද අනිවාර්යෙන් channel එක subscribe කරලා all කියලා දාතියට මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම මතක් කරනවා ඉතින් ඔයාලට ගේම් එකේ account එකක් හරි ඔයාලට වීඩියෝ edit thumbnail edit ඒ වගේ YouTube පැත්තේ වැඩක් හරි තියෙන ඉතින් මෙන්න මේ දාලා තියෙන WhatsApp number එකට message එකක් දාන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපිම අපේ list එකේ number 1 pet විදිහට ඉන්නේ ඉතින් මෙන්න මේ fan කියන මෙන්න මේ උර්කයා. ඉතින් මේ උර්කයාගෙන් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඉතින් ඔයාලා හිතන්න ඔයා මේ skill එක දාන් යනවා BR match එකකට හෝ CS match එකකට. ඉතින් ඒ විදිහට මේ pet skill එක දාන් ගියාට පස්සේ ඔයාගේ යාළුවෙක් kill එකක් දැම්මොත් ඔයාට HP 15ක් හම්බ වෙනවා. හරිද? ඒ වගේම ඔයාගේ HP full වෙලා තිබ්බොත් ඔයාට EP 30ක් හම්බ වෙනවා. මං හිතනවා තේරෙන්න ඇති කියලා. ආයෙත් කිව්වොත් ඔයා BR match එකක් ඉද්දි ඔයාලට යාළුවෝ 3 දෙනෙක් හම්බ වෙනවනේ. ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් එක kill එකක් දැම්මොත් ඔයාගේ HP ගාන 15කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ HP ගාන බහැලා නම් තියෙන්නේ මේ නිකමට හිතන්නකො 100 විතර බහැලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට අපේ යාළුවෙක් kill එකක් දාපු ගමන් ඒක 115ට වැඩි වෙනවා. හරිද? එතකොට HP full වෙලා තිබ්බොත් EP තියෙන්නේ අන්න ඒ විදිහට EP 30ක් වැඩි වෙනවා. හරිද? මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේක BRCS ගන්න සුපිරි character skill එකක්. ඉතින් ඊළඟට අපේ list එකේ ඉන්නේ කවුද කියලා බැලුවොත් ඉතින් ඊළඟට අපේ list එකේ ඉන්නේ මෙන්න මේ pet. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ pet ගෙන් වෙන්නේ ඉතින් ඔයා නිකමට හිතන්න ඔයාලගේ යාළුවෝ සෙට් එකත් එක්ක ඔයා ගිහිල්ලා හරි ඔයා තනියෙන් ගිහිල්ලා හරි මීටර් 20ක් දුරින් ඉන්න ස්කොඩ් එකක් මැරුවොත් ඉතින් ඔයාලට මූවමන්ට් ස්පීඩ් එක 104කින් වැඩි වෙනවා. ඒ කියන්නේ තප්පර 5කට මූවමන්ට් ස්පීඩ් එක 104කින් වැඩි වෙනවා. ඉතින් ඇත්තටම ඉතින් මේක සුපිරි කැරක්ටර් ස්කිල් එකක්. ඉතින් මේක කූල් ඩවුන් වෙන්න සාමාන්‍යයෙන් තප්පර 90ක් යනවා. ඉතින් ඔයාලට තේරුන්නේ නැත්නම් ඔයාලා මීටර් 20ක් දුරින් ඉන්න ස්කොඩ් එකක් ඔයාලගේ යාළුවොත් එක්ක එකතු වෙලා හරි තනියෙන් එකතු වෙලා හරි මැරුවොත් ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට මූවමන්ට් ස්පීඩ් එක 104කින් වැඩි කරගන්න. හරිද? ඉතින් ඊට පස්සේ ඉතින් අපේ ලිස්ට් එකේ ඉන්නේ මොන පෙට්ද කියලා බැලුවොත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපේ ලිස්ට් එකේ ඉන්නේ ඉතින් මෙන්න මේ පෙට්. හරිද? ඉතින් ඔයාලට මේකේ නම නම් මොකද්ද? සසීල් කියලා තියෙන්නේ. හරිද? මං හිතනවා කීව හරි කියලා. ඉතින් මේ පෙටුත් මචං ගේම් එකේ තියෙන සුපිරි පෙට් කෙනෙක්. හරිද? මේකේ වෙන්නේ නිකමට හිතන්න ඉතින් සාමාන්‍යයෙන් මේකෙන් වෙන්නේ ඔයා මෙඩිකිට් එකක් හරි රෙපෙයා කිට් එකක් හරි ඉන්නේල් එකක් හරි යූස් කරොත් සාමාන්‍යයෙන් හිතන්නකෝ මෙඩියෙන් ඔයාට ඩැමේජ් 100ක් එනවා කියලා. අන්න ඒ විදිහට ඩැමේජ් 100ක් ආවොත් ගොඩක් දුරට ඩැමේජ් නෙමෙයි HP ගාන 100ක් වැඩි වෙනවා නම් HP 150ක්ම හම්බ වෙනවා මෙතනින් ඔයාට. හරිද? මං හිතනවා තේරෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම ඔයාලා මොකක් හරි ඉන්නේල් එකක් යූස් කරනවා නම් ඒකෙන් HP 10ක් විතර වැඩි වෙනවා නම් ඔයාලට තවත් වැඩිපුර HP 2ක් විතර හම්බ වෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාලා ගහන හැම මෙඩි එකටම මේ වගේම රිපෙයා කරද්දී ඔයාලගේ වෙස්ට් එක එහෙම 150කින් මචං ඒකේ මේ වෙන එක වැඩි වෙනවා. ඒ කියන්නේ HP 100ක මෙඩිකිට් එකක් ගහුවොත් ඔයාලට HP 150ක් දක්වා HP හම්බ වෙනවා. හරිද? මං හිතනවා තේරෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට ඒ කැරක්ටර් ස්කිල් එක ගැන ඉතින් ඇත්තටම පට්ට කැරක්ටර් ස්කිල් එකක්. ඉතින් මෙන්න මේ කැරක්ටර් ස්කිල් එක. ඉතින් ඊළඟට අපේ ලිස්ට් එකේ තියෙන කැරක්ටර් ස්කිල් එක මොකක්ද කියලා බැලුවොත් ඉතින් ඔයාලට බලා ගන්න ඕන. ඉතින් මෙන්න මේ ඉබ්බගේ කැරක්ටර් ස්කිල් එක. ඉතින් ඕකෙන් වෙන්නේ මොකක්ද කියලා බැලුවොත් ඉතින් නිකමට හිතන්න ඔයාට කවුරු හරි එනිමියෙක් වෙඩි තියනවා. එහෙම නැත්නම් ඔයාට පිහියකින් ඇවිල්ලා ගහනවා. හරිද? අන්න ඒ විදිහට ගැහුවොත් මචං ඔයාගේ මේ පෙටාව ඔයා දාන් ගියොත් එහෙම බුලට් තියද්දි එනිමියාගෙන් වදින ඩැමේජ් එක 125කින් වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ නිකමට හිතන්න එනිමියෙක් ඔයාට වෙඩි තියනවා HP 100ක ඩැමේජ් එක. එතකොට වදින්නේ HP 80 HP 75යි. හරිද? මං හිතනවා ඉතින් ඔයාලට තේරෙන්නේ නැති කියලා ආයෙත් කිව්වොත් ඉතින්
HP 100ක ඩැමේජ් එකක් ඔයාට වැදුනොත් enemy එකෙන් ඔයාගෙන් බහින්න HP 80 HP 75යි. හරිද? මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඒ වගේම මේක වැඩි වෙන්නේ HP 150ක් දක්වා විතර. ඊට පස්සේ මේක cool down වෙන්න ඉතින් යනවා සාමාන්‍යයෙන් තප්පර 90ක වගේ කාලයක්. හරිද? ඕක තමයි මචං ගේම් එකේ තියෙන සුපිරිම පෙට්ටි ස්කිල් එක. ඉතින් මේක තමයි ඉස්සර දාන් රෑන්ක් අප් කරේ. ඉතින් කොහොම හරි මේකත් මචං ගේම් එකේ තියෙන සුපිරි කැරක්ටර් ස්කිල් එක. ඊළඟට බලමු CS ගහන්න ඕන වෙන සුපිරිම කැරක්ටර් ස්කිල් එකක් ගැන. ඉතින් මේ කැරක්ටර් ස්කිල් එක තමයි ඒටි. ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් සාමාන්‍යයෙන් නිකමට හිතන්න enemy එක ඔයාට ග්‍රැනේඩ් එකක් දැම්මට පස්සේ ග්‍රැනේඩ් එකේ ඩැමේජ් එක 130කින් අඩු කරනවා. ඔයාට ග්‍රැනේඩ් එකෙන් 200ක ඩැමේජ් එකක් වදිනවා නම් මේ පෙට් දාන් යන්නේ නැතුව ඉද්දි ඔයාලා මේ පෙට්ට දාන් ගියොත් ග්‍රැනේඩ් එකෙන් වදින්නේ 140ක වගේ පොඩි ඩැමේජ් එකක්. හරිද? මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඉතින් තේරුන්නේ නැත්තම් සාමාන්‍යයෙන් enemy එක ඔයාලා ළඟට ග්‍රැනේඩ් එකක් දාපුවම ඒකේ ඩැමේජ් එක 130කින් අඩු කරනවා. ඉතින් ඒ කියන්නේ ඔයා මේ කැරක්ටර් එක දාන්න නැතුව වෙන දෙයක්දි ග්‍රැනේඩ් එකකින් ඔයාට 200ක ඩැමේජ් එකක් වෙනවා නම් මේක දාන් ගියාට පස්සේ ග්‍රැනේඩ් එකකින් වෙන්නේ 140ක ඩැමේජ් එකක්. ඒත් එක්කම මේක කූල් ඩවුන් වෙන්න තප්පර 90ක් යනවා. ඉතින් මං හිතනවා ඒකත් ඔයාලට තේරෙන්න ඇති කියලා. හරි. ඉතින් ඊළඟට අපේ ලිස්ට් එකේ තියෙන මොකක්ද කියලා බැලුවොත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පෙටාවේ ඉතින් මේකේ වෙන්නේ මොකක්ද කියලා බැලුවොත් ඉතින් ඔයා දෙකට නැමිලා හරි බිම බඩ ගාගෙන හරි යද්දී ඉතින් movement speed එක 160කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාට ගොඩක් වේගෙන් බිම නැමිලා ඇවිදින්න පුළුවන්. හරිද? මේකත් සාමාන්‍යයෙන් ඔය හැංගිලා රෑන්ක් අප් කරන අයට එහෙම ගොඩක් වටිනවා. ඉතින් මොකද සාමාන්‍යයෙන් දෙකට නැමිලා ඇවිදිද්දි ඉතින් ඔයා ඇවිදිද්දි මැප් එකේ පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයා ඇවිදිනවා කියලා. ඉතින් මං හිතනවා ඒකත් ඔයාලට තේරෙන්න ඇති කියලා. හරි. ඉතින් ආවේ ලිස්ට් එකේ නම්බර් 7 විදියට ඉතින් මං අවසාන පෙටා විදියට තෝරගත්තේ. ඉතින් මෙන්න මේ පෙටා. ඉතින් මේක ඔයාලා CS මැච් එකක් සෙල්ලම් කරත් BR මැච් එකක් සෙල්ලම් කරත් වටින සුපිරිම ස්කිල් එකක්. හරිද? මේකේ නම තියෙන්නේ රොකී කියලා. ඉතින් මේකේ වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඉතින් ඔයා මේ සාමාන්‍යයෙන් හිතන්නකො ඇක්ටිව් ස්කිල් එකක් දා යනවා කියලා වූකොන් වගේ. ඔයා හිතන්න වූකොන්ව ලෝඩ් වෙන්න යනවා තප්පර 30ක්. හරි. තප්පර 30ක් නෙමෙයි මේ වූකොන්ව ලෝඩ් වෙන්න තප්පර 100ක් යනවා කියලා හිතන්නකො. ඒ විදිහට තප්පර 100ක් ගියොත් ඉතින් මේක දාන් ගියොත් ඔයාට වූකොන්ව මේ ඇක්ටිව් ස්කිල් එක ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් තප්පර 85න්. ඉතින් ඒ කියන්නේ මේකෙන් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඉතින් සාමාන්‍යයෙන් කැරක්ටර් ස්කිල් එකක් ඔයාලා ඇක්ටිව් ස්කිල් එකක් දාන් ගියපුවම ඒක ලෝඩ් වෙන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ලෝඩ් වෙන ස්පීඩ් එක වැඩි වෙනවා. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් තේරුන්නේ නැත්නම් ඔයාලා මොකක් හරි කැරක්ටර් ස්කිල් එකක් දා යනවා. ඒක ඔයාලා එකපාරක් යූස් කරාට පස්සේ ඒක ලෝඩ් වෙන්න තප්පර 100ක් යනවා කියලා හිතන්නකෝ. එතකොට මේ කැරක්ටර් එක ඔයා දාන් ගියොත් ඒක ලෝඩ් වෙනවා තප්පර 85න්. ඉතින් මේක ඇත්තටම වාසි මේ පෙට්ටි ස්කිල් එකක්. ඉතින් ඔය පෙට්ටි ස්කිල් හද තමයි මචං ගේම් එකේ තියෙන වටිනම සහ ගේම් එකේ තියෙන හොඳම පෙට්ටි ස්කිල් හද. ඉතින් මේවා කැරක්ටර් ස්කිල් වලට හා සමානයි. හරිද? ගොඩක් අය පෙට්ටි ස්කිල් දාන් යන්නේ නැහැ වැඩක් නැහැ කියලා. ඉතින් කොහොම හරි මේ හතෙන් ඉතින් ඔයාට ගැලපෙන එකක් යූස් කරන්න කියලා ඉතින් මතක් කරනවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඒ වගේම පෙට්ටි ස්කිල් ගැන දන්නේ නැති වගේ යාළුවාට බලන්නත් අනිවාර්යෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම මතක් කරනවා ඉතින් ඔයාලට ගේම් එක පැත්තෙන් account එකක් හරි YouTube පැත්තෙන් මේ වීඩියෝ එඩිට් හරි thumbnail එඩිට් හරි logo එඩිට් හරි මොනවා හරි වැඩක් තියෙනම් මේ දාලා තියෙන WhatsApp number එකට message එකක් දාලා ඉතින් ඔයාලට අඩු මුදලකට කරගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඒත් එක්කම ඉතින් අද අපේ වීඩියෝස් 17 වෙනි දවසේ කොහොම හරි ඔයාලට ඉස්සරහට තව වීඩියෝස් 13ක් අරන් එනවා. ඉතින් ඔයාලට ඕනේ මොන වගේ වීඩියෝස්ද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට අපි ගියා හෙටත්